රසට උයන්න කැමති අයට වගේම උයන්න කම්මැලි අයටත් ගැළපෙන විදිහේ බිරියානි එකක් තමයි අද මං අරගෙන ආවේ. ඉතින් චිකන් බිරියානි හදන්න අපි හැමෝම දන්නවනේ. හැබැයි මේක ටිකක් ලේසියෙන් පහසුවෙන් රසට හදාගන්න පුළුවන් එකක්. ඉතින් වැඩි කතා නැතුව එහෙනම් අපි යන් වීඩියෝ එකට කොහොමද මේක මං හදාගන්නේ බලන්න. මෙතන තියෙනවා මම ලෑස්ති කරගෙන බිරියානිකට අවශ්‍ය දේවල් කිහිපයක්. මුලින්ම මේ විදිහට බීලුණු ගෙඩි දෙකක් සාමාන්‍ය ප්‍රමාණයට කපාගෙන, ඒ වගේම ඉඟුරු සුදු ලුණු, අමු මිරිස්, තක්කාලි සාමාන්‍ය ප්‍රමාණ ගෙඩි දෙකක් විතර හොඳට ඉදුණු තක්කාලි ගන්න ඕන. ඒත් එක්කම මෙතන මම කොත්තමල්ලි ඇට තේ හැඳ දෙකක්, සූදුරු තේ හැඳක් හොඳට ග්‍රයින්ඩ් කරගෙන අරන් තියෙනවා. ඒත් එක්කම අපිට එනසාල්, කරාමනටි, කුරුදු පොතුත් ඕන වෙනවා. ඒ ටිකත් තලාගෙන තියෙන්නේ. ඉතින් අද මම හාල් ගන්න මෙන්න මේ ප්‍රමාණය කෝප් එකකින් කපලා කප් 3ක් තමයි ගන්නෙ. අද මම ගත්තේ බාස්මති හාල්. ඉතින් බාස්මති හාල් වලින් බිරියානි එකක් හදා ගන්නකොට රසට වගේම ලස්සනට හදා ගන්න පුළුවන්. ඊළඟට ඒ ටික හොදලා පිඟින්න තිබ්බා මම. දැන් මෙතන මම කුකුල් මස් ග්‍රෑම් 800ක් අරගෙන තියෙනවා. ඔයාලට පේනවා ඇති. හොදලා හොඳට පිරිසිදු කරගෙන තියෙන්නේ. ඊළඟට ඒකට රස අනුව ලුණු එකතු කරගත්තා. ඒත් එක්කම මිරිස් කුඩු ඔයාලා කන ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඉතින් මම කුකුල් මස් ග්‍රෑම් 800ක් ගත්තේ. ඒකට මිරිස් කුඩු මේස හැඳි එකක් වගේ එකතු කරගත්තා. ඊළඟට කහ කුඩු සල්පයක් එකතු කරලා මේ ටික හොඳට මේ විදිහට අනලා අත ගාලා ඔයාලා මේක සීසන් වෙන්න තියන්න. ඉතින් ඒක සීසන් වෙන අතරේ ඔයාලට පුළුවන් අර මම පෙන්නපු දේවල් ටික ලෑස්ති කරගන්න. ඉතින් මේ තියෙන්නේ මම ලෑස්ති කරගත්තු දේවල් ටික. දැන් මම මේ ටික වෙන වෙනම ග්‍රයින්ඩ් කරගන්නේ. මුලින්ම බීලුණු ටික ග්‍රයින්ඩ් කරගන්නවා. ඊළඟට ඉඟුරු සුදු ලුණු ටික වෙනම, ඊළඟට අම්මිරිස් ටික ග්‍රයින්ඩ් කරගන්නවා. එහෙනම් අපි දැන් යමු රස බිරියානි එක හදාගන්න. මුලින්ම මම මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් මේස හැඳි දෙකක් විතර. තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ මම අර තලාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරගන්නවා. දැන් ඉඟුරු සුදු ලුණු ටික හොඳට මේ තෙල් එකත් එක්ක ටෙම්පරාදු වෙන්න දෙන්න, හොඳ සුවඳක් එනකල්. ඊට පස්සේ මම මේකට එනසාල්ලට දෙකක්, කරාමනටි 4ක්, කුරුදු පොතු කෑල්ලක් වෙනම තලාගෙන ඒ ටික එකතු කරගත්තා. ඊළඟට අද මම මේකට රම්පේ කරපිංචා එකතු කරගන්නවා. ඉතින් ඔයාලට රම්පේ වෙනුවට බේ ලීෆ් එකතු කරගන්නත් පුළුවන්. ඊළඟට අම්මිරිස් කරල් දෙකක් මම හීනියට තලාගෙන ඒ ටිකත් එකතු කරගත්තා. ඊළඟට මම අර ඔයාලට පෙන්නපු බීලුණු ටික ග්‍රයින්ඩ් කරලා ඒ ටිකත් එකතු කරගන්නවා. ඔන්න දැන් අපි එකතු කරගත්ත දේවල් ටික හොඳට ටෙම්පරාදු වෙලා තියෙන මේ වෙලාවේදී මම අර ඔයාලට මුලින් පෙන්නපු කුඩු කරගත්ත කොත්තමල්ලි සෝදුරු ටික එකතු කරගන්නවා. ඊළඟට මම කපාගෙන තියාගත්ත තක්කාලි ටික එකතු කර ගන්නවා. ඉතින් තක්කාලි ගනිද්දී හොඳට ඉදුණු තක්කාලි ගන්න. එතකොට මේ ග්‍රේවි එක අපිට රසට හදා ගන්න පුළුවන්. දැන් මේ වෙලාවේදී මම මෙතනට රස අනුව ලුණු එකතු කර ගන්නවා. ඔන්න දැන් තමයි වෙලාව අපි අර මැරිනේට් කරගත්ත චිකන් ටික එකතු කරගන්න. ඉතින් ඒ ටික ඔක්කොම මේ විදිහට එකතු කරගන්න. එකතු කරලා හොඳට යට තියෙන මිශ්‍රණයත් එක්ක කලවම් කරගන්න. චිකන් ටික එකතු කරලා හොඳින් කලවම් කරගත්තට පස්සේ මම මෙතෙන්දී බෙදපු 3-5 කුඩු වලින් මේස හැන්දක් විතර එකතු කරගත්තා. ඉතින් ඔයාලට මේ වෙලාවේදී බිරියානි පවුඩර් එකතු කරගන්න පුළුවන්. හැබැයි මම ඉන්දියන් ෆ්ලේවර් එකට ආස නැති හින්දා මම අපේ රසට හදාගත්ත බෙදපු 3-5 කුඩු තමයි එකතු කරගත්තේ. ඊළඟට හොඳට විස් කරගත්ත මුදවපු කිරි මෙතෙන්දී මම මේස හැන්දි 4ක් විතර එකතු කරගත්තා. ඒ ටිකත් හොඳට කලවම් කරගන්න. දැන් මම මේ වෙලාවේදී මේකට කපාගත්ත මිංචි කොළ වගේම කොත්තමල්ලි කොළ එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා ඒ රසට අකමැති නම් කොත්තමල්ලි කොළ ඒවා එකතු කර ගන්න ඕනේ නැහැ. හැබැයි ඒ දෙක එකතු කරගත්තාම හොඳ රසක් මේ බිරියානි එකෙන් එනවා. ඉතින් ඒ ටිකත් හොඳින් කලවම් කරගන්න. දැන් ඔයාලට පේනවාදී වතුර එකතු කරගත්තේ නැතත් හොඳට ග්‍රේවි එක දැන් හැදිලා තියෙන්නේ. හැබැයි මම මේ වෙලාවේදී අර මුදවපු කිරි දාගත්ත භාජනයේටම තව වතුර ටිකක් එකතු කරලා කලවම් කරලා මේකට එකතු කරගත්තා.
මං හැමදාම කියනවා වගේ බිරියානි එකක් හදද්දී ඔයාලා බිරියානිගේ ග්‍රේවි එකට එකතු කරගන්න වතුර ටික මතක තියාගන්න. මොකද අපි බත් එක උයනකොට ඒ ප්‍රමාණය අඩු කරලා තමයි බත් එක උයන්නේ. නැත්තම් බත් එක බෙරි වෙන්න පුළුවන්. දැන් මම මේක පියනෙන් වහලා විනාඩි 10ක් විතර උයාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති හොඳට හොදි ගතිය ඇවිත් තියෙනවා. මේ වෙලාවේදී මම අර එකතු කරගත්ත චිකන් කෑලි ටික මේකෙන් ඉවත් කර ගන්නවා. ඔන්න දැන් මේ තියෙන අපි හදාගත්ත බිරියානි එකේ ග්‍රේවි එක සහ අයින් කරගත්ත චිකන් ටික. දැන් අපි අර පෙඟෙන්න දාගත්ත හාල් ටික මේ ග්‍රේවි එකට දාලා සාමාන්‍ය විදියට බත් එක උයා ගන්න යන්නේ. එතකොට ඔයාලා වතුර එකතු කරගනිද්දි මං කිව්වා වගේ ග්‍රේවි එකටත් අපි වතුර දැම්මනේ. එතකොට සාමාන්‍යයෙන් බත් එක උයනකොට තියෙන වතුර ප්‍රමාණයට වඩා අඩුවෙන් එකතු කරගන්න ඕන. ඔයාලට පේනවා ඇති මම රයිස් කුකර් එකේ තමයි දැන් බත් එක උයා ගන්න යන්නේ. ඒකට අපි පෙඟෙන්න තියාගත්ත හාල් ටික දාගත්තා. ඊළඟට අර ග්‍රේවි එක මම මැනලා එකතු කරගන්න. එතකොට වතුර වැඩි අඩු වෙන්නේ නැහැ. ගානට දාගන්න පුළුවන්. ඉතින් බාස්මති එකක් උයද්දි සාමාන්‍යයෙන් මම ගන්න කප් එකෙන් සමානවටම තමයි වතුර එකතු කරගන්නේ. ඉතින් අද මම හාල් කප් 3ක් ගත්තා මේ බිරියානි එක හදන්න. ඉතින් ඒකෙම මම ග්‍රේවි එකත් කප් 3ක් ගත්තා. ඉතින් හරියට මම ග්‍රේවි එක කප් 3ක් වෙන තිබ්බා. ඊට පස්සේ මම මෙතෙන්දී රෝස් වෝටර් එකතු කර ගන්නවා තේ හැන්දක් විතර. ඉතින් රෝස් වෝටර් වලින් හොඳ සුවඳක් මේ බිරියානි එක ඉදලා ඉවරුනහම එනවා. ඒකත් එකතු කරලා කලවම් කරලා සාමාන්‍ය විදිහට බත් එක උයා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා ලිපේ උයනවා නම් ඒ විදිහට උයා ගන්නත් පුළුවන්. ඉතින් මේ හාල් එකට අපි හදාගත්ත ග්‍රේවි එක දාගත්තට පස්සේ අර අපි අයින් කරගත්ත චිකන් ටික මතක ඇතුව ඒක උඩින් දාගන්න. ඉතින් බත් එක ඉවර වෙනකොට චිකන් ටිකත් ඉදිලා මදි නම් ඒ ටිකත් ගානට තැම්බිලා බත් එක හැදිලා තියෙනවා. ඉතින් ඒකයි මම කිව්වා රයිස් කුකර් එකේ හදාගන්න තරමට ඔයාලට හරියම පහසුවෙන් ඉක්මනට හදාගන්න පුළුවන්. ඔන්න ඉතින් බිරියානි එක හැදිලා ඉවරයි. මේ වෙලාවේදී අපි බලමු කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට අර බත් එක උයා ගන්න වෙලාවේදී කජු ප්ලම්ස් වගේ තියෙනවා නම් ගෙදර එකතු කරගන්න. එහෙම නැත්නම් බෙදලා වුණත් පස්සේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මම රයිත සලාඩ් එකත් හදාගත්තා. රයිත හදන හැටි මම කලින් බිරියානි හදනකොට ඕන තරම් ඔයාලත් එක්ක බෙදාගෙන තියෙනවා. ඔයාලට පුළුවන් ඒ වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න. ඉතින් ඊට පස්සේ මම අර චිකන් ටික ඉදලා ඉවරුනාට පස්සේ මම ආපහු ඒ ටික එයා ෆ්‍රයි එකට දාලා චොට්ටක් බෙදගත්තා. එතකොට ක්‍රිස්පියට තියෙන නිසා බිත්තරේකුත් අම්බ ගත්තා. එහෙනම් ඔයාලත් මේ රස බිරියානි එක හදලා බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.